හෙලෝ මම පූජා ඔන්න ඉතින් අදත් මම බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ඕඩර් එක දැන් ඕඩර් එක ගන්නකොට මම දැනන් ඉඳී නැහැ කවුද කියලා කොහොම හරි ඕඩර් එක මම ගත්තා. බලන් ගියාම මේ ඕඩර් එක යන්නේ දනුකගේ ගෙදර ළඟ එහා පැත්තේ ගෙදර අක්ක කෙනෙක් තමයි මේ ඕඩර් එක දාලා තිබ්බේ. නම එයාගේ දිලුමි. අනේ යාට තමයි ඕඩර් එක මේ අපි දැන් අද ඕඩර් එක යන්නේ. ඉතින් පස්සේ තමයි මම දැනගත්තේ එහෙනම් අපි කේක් එක දැන් බේක් වෙන්න දාලා තියෙන්නේ. බේක් වුණාම මම ඔයගලන්ට කොහොමද අයිසිං කරගන්න විදිය කොහොමද ෆයිනල් අපි කේක් එක හැදුවේ සහ අපි දැන් 5ට තමයි කේක් එක ගෙනියන්නේ. අද චුට්ටක් වස්විච්ච දවසක් වගේ. අර ඉතින් ඒක නිසා බලමු අපි ගෙනියද්දි අපිට මේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් අරගෙන දාන්නම්. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ආදරේ ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම සබ්ස්ක්‍රයිබ් කරලා මම මේ vlog එක බලන්න එකතු වෙන්න. අන්න අතන අපේ මාෂි ඕපුදු බලනවා. මාෂි චූචි මණික එහෙනම් අපි අයිසිං කරද්දී හම්බ වෙමු. හෙලෝ මම පූජා ඔන්න ඉතින් මෙතන ඉඳන් තමයි මම වොයිස් කරන්න පටන් ගන්නෙ. අද කේක් ඕඩර් එක මට ආවේ ජපන් වලින් මිස් දිලුමි තමයි මේ ඕඩර් එක දුන්නේ. ඉතින් එයාගේ ආදරණීය අම්මට තමයි මේ කේක් ඕඩර් එක මේ කේක් එක අපි ගෙනිච්චේ. අන්තිමට මම එයාට දුන්න වීඩියෝ එකත් ඇඩ් කරලා තියෙනවා. දිගටම වීඩියෝ එක බලාගෙන ඉදියොත් ඔයාට බලන්න පුළුවන්. ඉතින් අද කේක් එක දැන් මම ක්‍රම් කෝට් කරලා සෑන්ඩ්විච් කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද හරිම ලස්සන කලර් එකකින් තමයි කේක් එක හදන්නේ. yellow කලර් වලින් තමයි කේක් එක සම්පූර්ණ ඩෙකොරේට් කරන්නේ. yellow සහ white කලර් වලින්. ඒත් එක්ක මම ඔයාලට කියන්නම් කලින් කමෙන්ට් එකක් දාලා තිබ්බ කෙනෙක් black කලර් අයිසින් එක කොහොමද හැදුවේ කියලා. කළු පාට අයිසින් එක හදාගන්න ළමයි රසාකෝ බ්‍රෑන්ඩ් එකේ නේ thick කලර් එක තියෙනවා. ඒ කියන්නේ කලර්ස් බොටල් දෙකක් එනවා. ඒ කියන්නේ ටිකක් දියර ගති වැඩි බොටල් එකකුත් එනවා. ඝනකම කලර් බොටල් එකකුත් එනවා. ඉතින් තික් එක අරගන්න. ඒකෙන් ඔයාලා මේ අවශ්‍ය ප්‍රමාණයට කලර්ස් දාලා හොඳින් මික්ස් කරලා අරගත්තාම ඔයාලට බ්ලැක් කලර් එක හදාගන්න පුළුවන්. තව විශේෂ දෙයක් කළු පාට සහ ඕනම පාටක් අපි හිතමු දැන් අපි බටර් අයිසින් එකට මික්ස් කරාම ආයෙ තව පැය දෙකකින් තුනකින් ඒකේ කලර් එක අප් වෙනවා. ඒතකොට කළු පාට වගේ නම් සාමාන්‍ය මට්ටමක අපි කළු පාට හදලා තිබ්බහම පැයකින් දෙකකින් කලර් එක වැඩි වුණාම අර හොඳ කළු පාට වර්ණය ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කහ පාට අපි පාවිච්චි කරනකොට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. නැත්තම් අර වෙලාව යන්න ටයිම් එක යන්න බටර් අයිසින් එකේ කලර් එක වැඩි වෙනවා. එතකොට අපිට ඕනේ ලා කලර්, ඒ කියන්නේ ලා පාට මේ කහ පාටක් නම් ගොඩක් කලරින් දාගන්න එපා. ඒක ඔයාලා බලලා අවශ්‍ය ප්‍රමාණයට ඇඩ් කරලා හදා ගන්න. ඉතින් දැන් මම කේක් එක සෑන්ඩ්විච් කොහොමද කරන්නේ? දැන් කේක් එක අයිසිං කරලා ලේයර්ස් දෙකකින් තමයි අද කේක් එක මම අයිසිං කරගත්තේ. දැන් මෙන්න මේ විදිහට කස්ටමර් එවපු ඩිසයින් එකේ විදිහට මම ඒ අවශ්‍ය ඩෙකොරේෂන් ටික කරගන්නවා. ඉතින් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. දවස් දෙකෙන් දෙක මම වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඒකටත් ඔයාලා කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ කේක් එක ඩෙකොරේට් කරගෙන එමු. මොකද කස්ටමර්ට ඩිලිවරි කරන්න යන්න තියෙන නිසා. ඔයාලවත් එක්කන් යනවා.
ඔන්න ඉතින් කේක් එක හදලා ඉවරයි. දැන් 5ට අපි කේක් එක ගිහිල්ලා දෙන්න ඕනේ. බලමු ගෙනihin දෙද්දි වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් මම ඔයාලට ඒකත් ඇඩ් කරන්නම්. ඉතින් ස්තුතියි මගේ vlogs බලනවාට. ගොඩක් ආදරේ මම ඔයාලට. ඉතින් ස්තුතියි. අදට මේ vlog එක end කරනවා. දවසක් හැර දවසක් vlogs දානවා ළමයි. ඔයගොල්ලෝ බලන්න ඕනේ. බලපු නැති ඒවත් ගිහින් බලන්න. අලුත් කෙනෙක් නම් ඔයා පරණ කෙනෙක් නම් ඔයා වීඩියෝස් බැලුවට තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලම එකතු වෙන්න. ඊළඟ vlog එක දානවා මම. ඒ කියන්නේ දවසක් ඇර දවසක් vlog වීඩියෝස් දාන්නේ. හරිද? එහෙනම් අදට මේ vlog එක end කරනවා. ස්තුතියි මාව බලපු ආට. චෙස් පිටාය පරිස්සමින් ඉන්න. ආදරේ. ඉස්පකඩ ඔව් 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 ලැග් ගන්න